හයවන ශ්‍රේණිය මොඩියුලය සමලිංගික වෙබ් අඩවියක් ඇතුළත් උනේ කොහොමද? මට මේක අහුවෙලා සති 3කට මේක ගුරුවරු දකින්න ඕනේ. මේක එලි කරායින් පස්සේ මට කොච්චර මඩ අවලාද ලිංගික අධ්‍යාපනය දිය යුතුම නම් මේකයි සෞඛ්‍ය පොත ඇතුල් කරන්නේ නැතුව විද්‍යාව පොත ඇතුල් කරන්නේ ඉංග්‍රීසි පොත ඇතුල් කරන්නේ. ලේකම් කියනවා මේක කුමන්ත්‍රණයක්. ඔවරි දැම්මා. උලංග ඇවිල්ලා පොත ඇතුලට යන්න බෑනේ. එන්නයි කියන ප්‍රධානී අයින් වුණානේ ඩොක්ටර්. විකරණ වාර්තා වලින් වැරදි වෙලා තියෙන කෙනෙක්. අනුරාධපුර රම්බෑව කවුද මේ රයිටර්ස්ලා තෝරගත්තේ? අගමැතිතුමේ ඉසිරුපායි මොකද්ද කිව්වේ? මේක මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේක අත්වැරදීමක්ද? විකෘති කාමාසංවල් සමාජගත. CID ට වැඩක් නැහැ. ඊට වැඩි හොඳයි කියලා දිල්ලින් සිල්ලට දෙනවා. කොහොමද කරාට පස්සේ මේක අහුනේ. කොපි පේස්ට් කරලා තියෙන්නේ. දැන් කරන්න හදන්නේ පිටු දෙක ගලවලා යවන එකනේ කරන්නේ. පුළුවන් කියලා හිතනවා. මම දන්නේ. ළමයින්ට දුන්නාට පිටු ඉරා ගන්න. කුමන්ත්‍රණයක් ඇටියට මේක දැම්මා නම් ඔය කියන කාගෙන් හරි මේක එළියට එන්න ඕනේ. අඩුම ගානේ පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තියෙනවා. මේක කරන්නේ නැහැ ඒක. කිසිවක් කොහෙවත් කරලා නැහැ. ආම්දුරුන්ට තමයි මේ ලිංගික අධ්‍යාපනය කිව්ව ගමන් ෆයර් වෙන්නේ. ලිංගික අධ්‍යාපනය කියන එක සමුදිත ඔයත් ඉගෙන ගත්තා මාත් ඉගෙන ගත්තා විද්‍යාව සෞඛ්‍ය පාඩම් වලදී. කොහොමද ටූරිස්ට් බෝඩ් එකේ ගහපු ලිවිං බෝඩ් මේක ආවේ? කොහොමද PTA එක ඇතුළට මේක ආවේ? මේක රටට කිව්වේ නැත්තම් පොට් ටික බෙදනවා. ඉංග්‍රීසි ගුරුවරු ටික ඔක්කොම ට්‍රේනින් කරලා ඉවරයි. බැරි වෙලාවත් ගමක ගුරුවරයෙක් වුණා නම් ගුරුවරයෙක් ගෙටක් ගෙනිච්චලා පොලිස් නිලධාරියට වෙච්ච දේ වෙන්නේ ගංජානලා ලියන. මම හිතන්නේ බ්ලොක් කරලා අලුත් තියෙනවා. කරපු සයිට් වලට යන්න ඕන තරම් විදි තියෙනවා. වැරදි නිවැරදි කරන්නේ අත්හැරදීම වුණා. වැරදි වසාගන්නේ ඇත්තටම වැරද්ද වුමනාවෙන් මේක කරපුවා. කවුද මේකේ සමස්ත වකීම් පුතේ? අධ්‍යාපනය මැති. ගෙදර යා යුතුයි. එයා මේක පුන පුනා මතුරු මත රට පුරා ගෙනියන්නේ. ඔව්. ඇමතිවරුනේ මේ බේත් ගෙන්නන්නේ. ඇමතිවරුනේ මේ බේත් මේ ඕඩර් කරන්නේ. එනයි පහුගිය ආණ්ඩුවල ඇමතුරු සමාජයට ප්‍රකාශයට පත් කළේ මම මට අහුනෙන් පස්සේ තෙක් කවුරුත් කතා කරලා තිබෙන්නේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමේ සභාපති උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ සමග සාකච්ඡාව. ඒ කියන්නේ අපි දන්නේ වෙන කාට හරි මේක අහුවෙලා තිබුණාද කියලා. හැබැයි ඔබ වහන්සේ ප්‍රකාශ කරපු දවස් තියෙනවානේ. ඒක රටට මේක ගියේ මුලින්ම ඔබ වහන්සේගෙන්. ඒක හරිනේ? හරි. ඒ ප්‍රකාශ කරපු දවසට පෙර දිනේදීද මේක හාමුදුරුවන්ට අහුුනේ? එහෙම නැත්නම් ඊට ගොඩක් කාලෙකට කලින්ද? මට මේක අහුවෙලා සති 3කට විතර ආසන්නයි. ඇයි එතෙක් එක හෙළිදරව් නොකළේ? එතෙක් මම ඒක ගැන ස්ටඩි කරා. ප්‍රාමාණික මේ පිළිබඳව දැනුවත් තියෙන ඉංග්‍රීසි ගුරුවරු, විෂය අධ්‍යක්ෂකවරු, නීතිඥවරු වෙනත් ඒ බාහිර කණ්ඩායම් බොහෝ දෙනෙක් එක්ක මම මේක සාකච්ඡා කරලා දැඩි රහසිගතවද? රහසිගතව මගේ මේක ඇත්තක්ද මේක මොකක්ද මේක කියන එක සම්බන්ධව මම සෑහෙන තරම් ස්ටඩි එකක් කරලා ඉවර වෙලා තමයි මම මේක සක්සස් කියලා දැනගත්තාට පස්සේ අවසාන නීති උපදෙසුත් අරගෙන තමයි ජනාධිපති නීතිඥවරයෙක් මං හම්බෙලා මේක මං ප්‍රකාශයට පත් කළා. එතකොට සොයිනාන්ස මේක printed copy එක බෙදලා නැහැ. කෝටි 6ක printed copy එක තාම තියෙනවා බව කියනවා සුරක්ෂිතව මේ අදාළ ස්ටෝර්ස් වල. ඒකේ පිටු ගලවලා තමයි දෙන්න යනවා. එතකොට මේක දැන් ගුරුවරු ට්‍රේන් කරන්න ඕනේ අලුත් සිලබස් එකක් ගැන. එතකොට ගුරුවරු අතර මේක printed copy එකක් ගියේ නැද්ද? සියලුම ගුරුවරුන්ට සියලු විෂයන් ඉංග්‍රීසි විෂයට අදාළව නෙවෙයි මේ විෂය 14ක් මේ යෝජනා වෙලා තියෙනවනේ 6 වසරට 14 සම්බන්ධයෙන්ම සියලුම ගුරුවරුන්ට ලබා දුන්නේ PDF හැටියට තමයි මේ කොපිය ලබා දුන්නේ. ඒ PDF එකේ මේක තියෙනවා. මේක පැහැදිලිවම PDF එකේ තියෙනවා. ඒතර මේක ගුරුවරු දකින්න ඕනනේ. මේක ගුරුවරු දකින්න ඇති නමුත් මම විශ්වාස කරන්නේ නොදැක්කා කියන එක කියන්න බෑ. නමුත් මේක ගුරුවරු දැක්කයි කියලා ගුරුවරයෙකුට කරන්න දෙයක් නැහැ. මොකද කාටද කියන්නේ? දැන් මේක මගේ අතට ආවා කියලා හිතන්නකෝ. මම ගුරුවරයෙක්. ආවට පස්සේ මම මේ නම කියන්නේ නැහැ. මේක මේක තව අපි ප්‍රොමෝට් කරන්න ඕනේ නැහනේ. මේක අතට ගත්තා. ගත්තාම දැන් මම ගුරුවරයෙක් කියලා හිතන්නකෝ. දැන් මම කරන්නේ නිකන් ගහලා බලනවා. මේ .net ගහලා බලනවා. ගැව්වට පස්සේ මේක පේනවා මොකද්ද මේක? මේක පිරිමි සමලිංගික වෙබ් අඩවියක් බව. ඒතර මේක ඕන ගුරුවරයෙක් මේක කරලා බලන්න නැතිනේ ස්වාමීනාංශ නේ? තාක්ෂණයත් එක්ක. දැන් මගේ පාසල ගත්තා මට මේ තාක්ෂණික උපාංග මේවලන් සියල්ලක්ම තියෙනවා. හරි උදාහරණයක් විදියට මම මේ මගේ පාසලේ මේ විෂයට අදාළ විතරක් නෙවෙයි අනෙක් සියලුම විෂයන් වලට අදාළ මොඩියුල්ස් මගේ ගාව තියෙන e-board එකට මම ඇතුළත් කරගෙන තියෙනවා. ඉතින් ඒවා බලනවා මම. එහෙම අනිත් අයට පහසුකම් නැති නිසා කට වහගෙන හිටියද? හාමුදුරන්ට වගේ හයියක් ශක්තියක් නැති නිසා මම හිතනවා මම දැන් මේක රිස්ක් එකක් නේ. දැන් බලන්න සමුදිත මේක එලි කරයින් පස්සේ සමාජ මාධ්‍ය හරහා මට කොච්චර මඩ අවලාද කොයි තරම් ප්‍රමාණයක් දැන් එල්ල කරනවද කියලා. හාමුදුරන් මට ගහලා මොනව කරන්නද? ඒක තමයි දැන් මම තමයි වැරදිකාරය බවට පත් කරන්නේ. මට තමයි දැන් වෙඩි තියන්න හදන්නේ. ඒ කියන්නේ පඬිතුකරුවාට වෙඩි තියෙන එක තමයි සිද්ධ කරන්නේ. දැන් චමුදිත මම කියන්නේ මේ කාරණාව මේ ඉංග්‍රීසි පොතේනේ. දැන් මේක ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි විරුද්ධයි කියන එක මේකෙන් දැන් මතු කරන්න හදන එක පාර්ශවයක්. මොකද ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ මම දැක්කා මේ ගුරුවරු දක්වලා තියෙනවා ශාස්ත්‍රීය ප්‍රවීණ ගුරුවරු දක්වලා තියෙනවා දැන් පවතින විෂය නිර්දේශය ඇතුලේ දරුවෙකුට ප්‍රමාණවත් වන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ඒ ළමයා දැනගත යුතු ප්‍රමාණයට
ලබා දෙනවා. ඕනේ හාමුදුරුවෝ මට තියෙන ප්‍රශ්නේ ලිංගික අධ්‍යාපනය දිය යුතුම නම් අනිවාර්යයෙන්. ඇයි මේක ඉංග්‍රීසි පොතරාවේ අපිට තියෙන්නේ මේක සෞඛ්‍ය මේක විද්‍යාවේ තියෙනවද? නෑ මේ විද්‍යාව මොඩියුල් එක මේ. ඔව්. તો මේක විතරයි මං හිතන්නේ මොඩියුල් එකත් හැටියට ගුරු සමාජයට මේක මං අමාත්‍යාංශෙදි බලහත්කාරයෙන් අරගෙන ආවේ. printed එක ඔය. printed එක මේක බලහත්කාරයෙන් මං අරගෙන ආවේ සැප්තැම්බර් 21 වෙනිදා. මේක මොනවද තියෙනවද මොනවා හරි? නෑ මම බැලුවා මේ විද්‍යාව පොතේ මොනවද අදාළව විද්‍යාත්මකව යම් කිසි පැහැදිලි කිරීමක් සෙක්ස් පිළිබඳව තියෙනවද කිසිවක් නැත. තියෙනවද තියෙනවද විද්‍යාවයි සෞඛ්‍යයනේ. සෞඛ්‍ය පොත මම බැලුවා මං ගාව දැන් තියෙනවා. ඒකෙත් නැහැ. ඒකේ සිරුරක අසිරිය කියලා පාඩමක් තියෙනවා. ඒකේ තියෙන වෙනම පතන්දර. මේ කියන කතාවට අදාළ ඔය දැන් මාහයියෙන් කෑ ගහන මිනිස්සු දේශපාලන අර්ථයෙන් කෑ ගහන අපිට එරෙහිව අවලාද නගන මිනිස්සු දන්නේ නැහැ මේකයි සෞඛ්‍ය පොතට ඇතුල් කරන්නේ නැතුව විද්‍යාව පොතට ඇතුල් කරන්නේ ඉංග්‍රීසි පොතට ඇතුල් කරේ. ඒක ඇයි මේක ලේකම් කියනවා මේක කුමන්ත්‍රණයක්. මේක කවුරු හරි දැම්මා. එන්නයි අධ්‍යක්ෂ කවුරු හරි දාන්න නැතුව මේක චමුදිත හුළඟ ඇවිල්ලා පොත ඇතුළට යන්න බෑනේ. මේක කවුරු හරි දාන්න ඕනේ. ඒතකොට දාපු එකේ නාම ලේඛනයේ මම එදත් මාධ්‍යයට කිව්වා මේ මම අදත් ඔබට මම දෙන්නම් මේකේ ඉන්නවා මේ ඩොක්ටර් දර්ශන සමරවීර කියලා කෙනෙක්. ඉතින් මෙයා තමයි මේකට වග කියන්න ඕනේ ප්‍රධානිය වශයෙන් මේක. මොකද මෙයා තමයි මේ ඉංග්‍රීසි මේක බලන කෙනා. දර්ශන සමරවීර. සමරවීර. කවුද එයා? එතකොට මෙයා තමයි NI එකේද? NI එකේ. NI එකේ ප්‍රධානිය අයින් වුණානේ ඩොක්ටර් අයින් වුණා ඩොක්ටර් දැන් ඕන තැනක ඡයා කරනවානේ ආයතන ප්‍රධානියා. ඒ වගේ මෙතන ක්‍රියාකාරී ඇක්ටිව් එක්කෙනා තමයි මෙතන ඉන්නේ මේ. දර්ශන කවුද මේ? මේ මම විශ්වාස කරනවා මම තොරතුරු දන්නේ නැහැ ඇත්තටම අර අපේ වෘත්තීය සමිති සහෝදරයෙක් කිව්වා වගේම දරුවෙක් මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙන පාක්ෂිකකින් ඒ වගේම විකරණ වාර්තා වලින් වැරදි වෙලා තියෙන කෙනෙක් මේ විදිහට මේක අත්පත් කරගන්න ඉන්න පුද්ගලයෝ ඉන්නවා NI එක ඇතුලේ. ඉතින් මේ මිනිස්සු මොන විදියට මේව වැඩ කරනවද කියන එක ගැන අපිට ලොකු ගැටලුවක් දෙනවා. මොකද මේකේ ලේඛකයෝ ඉන්නවනේ මේ රයිටර්ස්ලා ඉන්නවනේ. ඒ සංයුතිය ගත්තාම එක්කෙනෙක්වත් නැහැ ඔක්කොමලා ඉන්නේ අනුරාධපුරේ කට්ටිය. අනුරාධපුරේ මෙන්න බලන්න චමුදිත මම ඔයාලට මේක දෙනවා. මේ රයිටර්ස් කියන එකේ ඉන්නේ සියල්ලෝම මේ අනුරාධපුරේ කට්ටිය. චෙන්කලාඩි writing චෙන්කලාඩි branch education නම් කියන්න බෑ. ඔව් නෑ චෙන්කලාඩි තියෙනවා අනුරාධපුර බෑවස්. ඔව් අනුරාධපුර ඇයි? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට මේවා එතකොට මේ කියවිච්ච නම් එතකොට මේ සඳහන් කරන පුජ්‍යලයෝ එතකොට මේවා අපිට ගැටලු නෙවෙයිද මේවා කුමන්ත්‍රණ මේවා අපිද තේරුවේ හෙලි කරපුව අපිද තේරුවේ කවුද මේ රයිටර්ස්ලා තෝරගත්තේ මොකද්ද රයිටර්ස්ලා තෝරගන්නේ පදනම සමුදිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ විෂයමාලා සංශෝධනයක් මේ සිලබස් එකක් වෙනස් කරනවා නෙමෙයි සිලබස් එකක් ලංකාවේ අවුරුදු 8න් 8ට හෝ 10න් 10ට වෙනස් වෙනවා ඒක පොදුයි ඕගොල්ලෝ අපි ඉගෙන ගන්න කාලෙනොත් ඒක එහෙම වුණා ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියලා කියන්නේ සුවිශාල කාර්යභාරයක්. එතකොට අපිට මතකයි අපි හැමදාම ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අපිට කියවෙන නම් ටිකක් තියෙනවා. එකක් තමයි කන්නංගර ප්‍රතිසංස්කරණ. ඒක ප්‍රේමදාස උඩුගම 1972 97 මේ දවල පත්‍රිකා ස්ටැන්ලි කල්පගේ 97 මේ කියවිච්ච නම් අධ්‍යාපනඥයෝ ප්‍රාමාණික අධ්‍යාපන වල බුද්ධිමතුන්. ඒතකොට මේකට එහෙම නමක් එන්නේත් නැහැ. සැප්තැම්බර් 21 වෙනිදා ලංකාවේ සියලු වෘත්තීය සමිති ඉන්න තැනදී අගමැතිතුමා ඉසිරුපාය මොකද්ද කිව්වේ අපිව මේ කාගේද කියලා මේක මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේක මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන කමිටුව තමයි සකස් කරේ කියලා කිව්වා. ඒක අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්නේ ජනාධිපතිවරයා තමයි ඒක මූලික වෙන්නේ. සවනස් මට කියන ප්‍රශ්නේ මට තාම තේරෙන්නේ දෙයක් තියෙනවා. මට දන්නෙත් නෑ මේක. ඔබ වහන්සේ මේ දැන් ශේෂ්ත්‍රයේ කාලයක් ඉන්න සවනස් නම්නේ වෘත්තීය සමිතිය හඬක් දින සවනස් මම අවුරුදු 30කට ආසන්න ගුරු සේවයේ විදුහල් පේසෙවි සර්විසයක් තියෙනවා. කොහෙන්ද මේක රිංගවන්නේ? මේක අත්වැරදීමක්ද? මම කිසිසේත් නෑ. මම කිසිසේත් කියන මේක අත්වැරදීමක් නෙවෙයි. එහෙනම් කවුද මේක රිංගෙව්වේ? මේක මේ සමරිසි සමලිංගික මේ කතන්දරේ මාලිමා ආණ්ඩුව ඇතුලේ ප්‍රතිපත්තියක් හැටියට ඉස්සරහට අරගෙන එක එක. සමුදිත වෙන ආණ්ඩුවලදී දැන් මේ කියන කාරණාව අදාළච්ච බ්‍රෑන්ඩ් වෙච්ච ඇමතිවරුත් හිටියනේ මේ කාලේ. නමුත් ඔය LBGTQ කියන අකුරු ටික අපිට සමාජගත වෙලා තිබ්බද? මාදීන ඔබතුමාට සමාජගත නෑ මේ ආණ්ඩුවත් එක්ක ආවේ මේක. ඒකෙම පැහැදිලි වෙනවා මේ concept ටික ඒ වචන ඉගෙන ගත්තෙත් මේ ඔය තේරුම ඉගෙන ගත්තෙත් මේ ආණ්ඩුව ආවට පස්සේ. මේකෙම පැහැදිලි වෙනවා කුමන්ත්‍රණකරුවෝ කවුද කියලා. කුමන්ත්‍රණකරුවා නෙවෙයි මේක ප්ලෑන් එකක්. සැලැස්ම. මොකද සැලැස්ම? සැලැස්ම මේ කියන විකෘති කාමාශාවන් සමාජගත ඒක හිතාමතා ඇතුළත් කරා. හිතාමතාම ඇතුළත් කරලා තියෙන මේ CID ට ගියක වැඩක් නැහැ. වැඩක් නැහැ. CID කට ගිහලා කවුද මේ කවුද එතන ඉන්නේ මේ
ශානියා බේසිකට කියලා මේක හොයන්න පුළුවන් ඊට වැඩි හොඳයි කියලා ටිල්ලින් සිල්ලට දෙනවා. ටිල්ලින් සිල්ලට දුන්නා ටිකක් හරි බලයි මේක. ශානියා බේසිකටත් කොන්ත්‍රාත් එකක් එතනට ඇවිල්ලා කරන්නේ. සායනාංශ NIE එක හරහා තමයි මේ වැඩේ පටන් ගන්නෙ. නෑ. අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්නේ ජාතික අධ්‍යාපන කමිෂන් එක. කමිෂන් මෙතන උඩින් තියෙනවා. ඔව් කමිෂම හදන ප්‍රතිපත්තිය ඊට පස්සේ ඉන්න විෂය අධ්‍යක්ෂකවරු මම මේ කියන අය තමයි මේකේ කන්ටේන් එක ලියන්නේ. ඒතකොට කන්ටේන් එක ලිව්වට පස්සේ ඒකට අදාළ ලියන ඒවත් ටික තමයි ගුරුවරු අනිත් අය එකතු වෙලා කරන්නේ. හරි. කොමිෂම එනවා, NIE එක එනවා, කන්ටෙන්ට් ලියන අය එනවා, ලෙක්චරර්ස් එනවා, පැනල්ස් එනවා. මේ ඔක්කොම ලියලා බලන්න එන්නේ. ඊට පස්සේ ටීචර් ට්‍රේනින් කරනවා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මේ කලාපවල ඉන්නවනේ වෙන විෂය ඩිරෙක්ටර් කලාපවල විෂය අධ්‍යක්ෂලා කලාපවල ඉන්න කොට්ටාසවල ඉන්න ISලා මධ්‍යම ආණ්ඩුවේ ඉන්නවා මේ ඔක්කොම කරනවා. අමාත්‍යාංශයේ වෙනම යුනිට් එකක් තියෙන ප්‍රතිසංස්කරණ. ඉංග්‍රීසි ඩිරෙක්ටර් කියලා ඉන්නවා විෂය වලට ඉන්නවනේ. අමාත්‍යාංශයේ රේඛීය අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි හැම සබ්ජෙක්ට් එකකටම ඉන්නවා. ඒවට අමතරව ප්‍රතිසංස්කරණ වලට අතිරේක ලේකම්වරයෙකු යුතු කමිටුව වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම කරලා මේ අද කරලා හෙට උදේ මේක මොඩියුල් එක PDF එකක් කියලා දෙනවා නෙමෙයිනේ. එතකොට දෙයියනේ මේ ඔක්කොම කරලා පොත් එක print එකට යනකොට proof බලලා print කරලා print එක ගෙන ආපු එකත් ආයි බලලා ඔක්කොම කරාට පස්සේ මේක අහුනේ කොහොමද? මගේ තියෙන ප්‍රශ්නේ මේ බලන්න මේ සොයන මම සමාවෙන්න මේ මම පෙන්නන්නේ මේ වාක්‍ය දෙකයි වචන දෙකයි එකයි ඩොට් එකයි මේව බ්ලොක් පිටින් අරන් තියෙන්නේ කොපි පේස්ට් කරලා තියෙන්නේ මේක චමුතිත මම ඒකයි කිව්වේ මේ තෝරා ගැනීම ටික මම කිව්වනේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ පොතක් ලියනකොට භාෂා පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන වියත් පුගත් මිනිස්සු එපා එකතු කරගන්න මේ නිකන් මේ ඔයාට තේරෙන්නේ නැති චමුදිත මේ නම් ටික කියවනකොට මං කිව්වේ මේ අනුරාධපුර කියනකොටම මේකේ කුමන්ත්‍රණයක් මේ මුලින් ඉඳලා ක්‍රියාත්මක වෙලා තියෙනවායි කියලා. සාමාන්‍යයෙන් මේ ලියන්නේ ඉංග්‍රීසි පොතක්නේ. දැන් ඉංග්‍රීසි පොතක් නම් මේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල තියෙන ගුරුවරුදු මේ කියන්නේ මම මේක ප්‍රැක්ටිස් කරනකොට භාෂාව ගැන උනත් දැඩි දැනුමක් ලැබෙන්නේ. එහෙම දැන් අපි කියමුකෝ සෙන් බ්‍රිජෙට් එකේ රොයල් එකේ හරි විශාඛා එකේ ආනන්දේ හරි එක්ක ධර්මරාජ හරි මහින්ද හරි කොහේ හරි සෙන් තෝමස් හරි සෙන් පීටර්ස් හරි මම කියන්නේ ඉංග්‍රීසි වලට බරක් තියන්න පුළුවන් පාසල් වල ප්‍රවීණතාවයේ ලැබපු ගුරුවරු මම කියන්නේ රට පුරාම දක්ෂ ගුරුවරු එකතු කරගන්න පුළුවන්. ඔබට තේරෙන්නේ නැද්ද මේ බැලු බැලමට මේක නියදියක් වශයෙන් ගත්ත එක නෙවෙයි. නෑ මගේ ප්‍රශ්නේ උත්තර දුන්නේ නැහැ තාම. දැන් මේක මේ විදිහටම print කරපු පොත් ටික තියෙනවා කියලා කියනවනේ කෝටි 6ක මේ කොයිද මේ ස්ටෝරුවේ. දැන් කරන්න හදන්නේ පිටු දෙක ගලවලා යවන එකනේ කරන්න හදන්නේ. පුළුවන් කියලා හිතනවා. මම දන්නේ. මම මේගොල්ලෝ කියන ප්‍රැක්ටිකල් බැරිද කරන්න. නේ ළමයින්ට උදුන්න හරි පිටු ඉරා ගන්න. ඉරා ගන්න කියලා. සරලයි. සරල වැඩේ. මගේ ප්‍රශ්නේ මෙච්චරයි මේ කතාව පොත print එක වෙනකම්ම දැනුන්නේ නැහැ කියන එක. සැලසුමක් ඇතුව කරනකොට චමුදිත ලේඛකයෝ ටික ඉඳලා පොතේ ඉහළ පෙළේ ඉන්න කෙනාගේ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යනකොට ඒක සැලසුමක් ඇතුව කරනකොට චමුදිත මග හරවගෙන යන්න බැරිද? සැලසුමක් ඇතුව කරනකොට. නැත්තම් කවුරු හරි කුමන්ත්‍රණයක් ඇටියෙන මේක දැම්මනම් ඔය කියන කාගෙන් හරි මේක එළියට එන්න ඕනේ නේ. ගුරුවරයා අතර ඇවිල්ලා ගුරුවරයාගෙන් විදුහල්පතිවරු අතට ආවමද මේක එළියට ආයුත්තේ නැහනේ. අනිත් එක ලොකු පොතක් නෙමෙයි මේක. දැන් මේකේ මේ දෙවෙනි මොඩියුල් එක. එතකොට මේ නිසා තමයි චමුදිත කියන්නේ අධ්‍යාපනයේ වගේ සංවේදී කාරණාවල් වල පරිවර්තනයන් කරනකොට අඩුම ගානේ පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තිබ්බා. පයිලට් ප්‍රෝග්‍රෑම් එක නියාමනයක් කන්නංගර මහත්තයා කරේත් නියාමනයක් එක්ක. එතකොට මේ 72 ප්‍රතිසංස්කරණ වලට මම හිතන්නේ ප්‍රේමදාස උඩුගමන හරි කවුරු හරි හිටියේ ඒගොල්ලෝ නියා ස්ටැන්ලි කල්ප කියලා නියා මේ පයිලට් ප්‍රෝග්‍රෑම් හැමෝම කරා. චන්ද්‍රිකා වණ්ඩාරනායක කුමාරතුංග ගාලේ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී තාරාදමෙල් ඒ වෙනුවෙන්ම ගෙනල්ලා ගම්පහ කේන්ද්‍ර කරගෙන පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කළා තමයි එයාගේ ප්‍රතිසංස්කරණ ටික ඒ වගේ ප්‍රබලතා දුබලතා හඳුනගෙන කිසිවක් කොහෙවත් කරලා නැහැ. අමාත්‍යාංශය කිව්වා බොරුවට කිව්වයි කියලා. එදා හිටපු විදුහල්පති සංගම් ගුරු සංගම් ඉස්සරහදීකෝ අරේ කරා මෙහෙ කරයි කියලා. ඒ වෙලාවේ ඒගොල්ලෝ ඒ වෙලාවේ කතා කරලා ඇහුවා මේ ඒ ඉස්කෝල වලින් සම්පූර්ණ බොරු කියලා තිබ්බේ. ප්‍රාථමිකාංශයේ ප්‍රාථමික සිලබස් එක ග්‍රේඩ් 1 ලෑස්ති කරලා තිබ්බා කලුතර පයිලට් ප්‍රෝග්‍රෑම් එක කරන්න. හැබැයි පයිලට් ප්‍රෝග්‍රෑම් කරේ නැහැ. අඩුම ගානේ සමුදිත මේගොල්ලෝ වෙලාව දික් කරානේ 2 වෙනකන්. මේ බෙල් එක ඉස්කෝලේකට නෑ මං කිය දික් ආවේ මේ ගැටලු හින්දානේ ආපස්සට ගත්තේ ආපදාවක් කියලා. මං කියන්නේ අඩුම ගානේ මේ NIE එකෙන් ගිහිලා ඉස්කෝලේක ළමයි ටිකක් අරගෙන එක ඉස්කෝලේක දවසකට එක දවසක් මේ බෙල් එක ගහලා බලන්න පුළුවන්ද ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්ද කියලා බැලුවත් ඒ මොනවත් නැතුව මේගොල්ලොන්ට මේ තිබුණේ කන්නංගරේක වගේ ලොකු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි වැඩ ලෝකයට යන්න දැන් කියනවා අපි ලිම් මැඩියෝ
ඩිජිටල් කරණයට අකමැති, හාමුදුරුවන්ට බනිනවා, ලිංගික අධ්‍යාපනය දෙනවට කැමති නැහැ කියලා. දැන් ලෝකේ තියෙන ඩිජිටල් කරණය නෙවෙයි හාමුදුරුවන්ට තමයි ලොකුම හාමුදුරුවෝ කියලා නෙමෙයි. හාමුදුරුවන්ට තමයි මේ ලිංගික අධ්‍යාපනය කිව්ව ගමන් මහා ලොකු අපරාධයක්. මේකේ සංස්කෘතික කෑල්ල සුද්දාගේ ඉඳලා 1505 ඉඳලා රැකගෙන ආවේ හාමුදුරුවරු. ඒ හාමුදුරුවන්ට තමයි මේ ලිංගික අධ්‍යාපනය කිව්ව ගමන් ෆයර් වෙන්නේ කියලා. නෑ ලිංගික මේකනේ ලිංගික අධ්‍යාපනය කියන එක සමුදිත ඔයත් ඉගෙන ගත්තා, මාත් ඉගෙන ගත්තා විද්‍යාව සෞඛ්‍ය පාඩම් වලදී. කොහොමද ළමයින්ගේ ශරීර වෙනස් වෙන්නේ, කොහොමද ඒවට වෘත්තු දෙන්නේ, කොහොමද ඒවට මුණ දෙන්නේ, කොහොමද කියන එක. අපේ සමහරක් දේවල් තියෙනවා සමුදිත උපසංස්කෘතිය ඇතුළේ ඉගෙන ගන්න දේවල්. ගෑනු ළමයෙක් වැඩිවියටපත් වුණායින් පස්සේ ඒ ළමයාගේ ඇවතුම් පැවතුම් ටික ගමේ ඉන්න ඥාතීන් වැඩිහිටියෝ කියලා දෙන්නේ. ඒවා උපසංස්කෘතියින් ඇතුලේ අපේ ගොඩනැගිලා තියෙන දේවල්. මේ ගහන්නේ මේ අපේ සංස්කෘතියට, මහා සංස්කෘතියට, මහා සම්ප්‍රදායට. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ලංකාවට ඇවිල්ලා අවුරුදු 400ක් මේ කරපු විශාල අධ්‍යාපනය අර මේවා විනාශ කරන්න හදනකොට මේ රටේ හාමුදුරුවෝ තමයි සිවුර තමයි මේක රැකගත්තේ. හාමුදුරුවෝ මට කියන්න අපිට වඩා තොරතුරු හාමුදුරුවෝ මේ ෆීල්ඩ් එකේ මේ ශේෂ්ඨය ඇතුලේ ඉන්න කෙනෙක් නිසා ඒ හින්දා මට දැන් ඕනේ හාමුදුරුවෝ මෙතන සිට අවසන් කොටස දක්වා යනත් එක්ම නූලට දසමෙට ඒ කියන්නේ අපිට නොපෙනෙන තැන ඉඳලා බහුශ්‍රුත මහා ප්‍රාණ කතාවලින් නෙමෙයි මේක කොතනින්ද ඇතුළුනේ මේක මෙතෙක්කල් උලපනේ සුමංගල හිමියෝ මාධ්‍යයට එළියට දාන තෙක්ම රහසක් විදියට මේක ටීම් වර්ක් එකක්. පැහැදිලිව මේක රහසක් විදියට තිබුණේ කොහොමද කියන එක. මේක පින් කලේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේද? මම දන්න තරමට මේ විද්‍යාව පොත ප්‍රින්ට් කරලා තියෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මේ සමිතිය බලන්න. විද්‍යාව මොඩියුල් එක ප්‍රයිවට් ලිමිටඩ් මම නම කියන්නේ 35 කේරගල රෝඩ් කඳුබොඩ දෙල්ගොඩ. මේ තියෙන්නේ අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නම කිය ප්‍රශ්නේ දෙල්ගොඩ කඳුබොඩ කේරගල පාර අංක 35 තරුණ සමාජපති සැන්වින් පුද්ගල සමාජ අමාත්‍යාංශ විසින් තමයි සබ් දෙනවා ඇතිනේ. නෑ අධ්‍යාපන දැන් සමුදිත අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතන තියෙනවා අධ්‍යාපන සහ කොමිසම ප්‍රතිපත්ති හදන්න. NI එක. ඊට NI එක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. හරිද? ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇසෙස්මන්ට් සත්‍යීරු කරන්නේ. හරිද? මේ ආයත ඉදාට ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයෙක් ඉන්නවා. පොත් බෙදන්න ලොරි තියෙනවා. පොත් ගහන්නේ ඒකේ. ඉතින් මේකට ස්ට්‍රෙන්ත් එකක් නැද්ද නැහැ? මේ විතර පොත් ප්‍රමාණය ගහගන්න. සමුදිත මේ ගහන්නේ ලක්ෂ පෙළ පොත් ගහන්නේ කොහෙද? අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. පෙළ පොත් ගහන්නේ? ඔව්. ඉතින් මේක පිටට දුන්නේ මොකක්ද දන්නේ නේද? ඒක තමයි අපි කියන්නේ. මේ මෙන්න ප්‍රශ්න කළ යුතු තැන්. හේතු කියයි. සමහරවිට ගම් වතුර තනිය ඔක්කොටම දාන්නේ ගම් වතුර. මං අහන්නේ සමුදිත මේක ප්ලෑන් එකක් කියලා ඔයා මගෙන් ඇහුවනේ. කොහොමද මේක ඇතුළුනේ කියලා අහනවා. මං ඔයාගෙන් අහනවා කොහොමද ටුවරිස්ට් බෝඩ් එකේ ගහපු ලිවිං බෝඩ් මේක ආවේ? කොහොමද PT එක ඇතුළට මේක ආවේ? ගම් වතුරට ගහපු හදිසි පනත ඇතුළට මේක ආවේ? මේ දැන් මේ ඒ දෙකත් එක්ක බලන්න ඊට පස්සේ අගමැතිගේ පෙර ප්‍රකාශයන් ටික බලන්න. ඊට පස්සේ සභානායකගේ ප්‍රකාශයන් ටික බලන්න. ඊට පස්සේ පෝල් රාජ්ගේ ප්‍රකාශයන් ටික බලන්න. මේක එන්නේ ඉස්සෙල්ලා ආව කසකාරයෝ ඉස්සෙල්ලා ආවනේ සමුදිත. මොකද කවුද කසකාරයෝ මේ පනත මේක ගේන්නේ ඉස්සෙල්ලා පාසලට අපි කියමු මේ පාසලට ආව කියලා ගෙනාව දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන මොනවද ඉස්කෝලේ ගුරුවරුන්ගේ විදුහල්පතිට ශිෂ්‍ය නායකයෝ අත්බදින්න ආවේ දැන් ඒකත් ඇවිල්ලා ඇයි උඹ මේක බලන්නේ කියලා විදුහල්පති ඇහුවා නම් ජනව හිත් විදුනයි කියලා උසාවියෙන් අවුරුදු 4කට 6කට නොවැඩි දඬුවම් කරනවා දැන් මේක සැලසුමක් කියලා කියන්නේ අපිට කරුණු කාරණා නැද්ද එතකොට මේ එන්නේ ඉංග්‍රීසි පොතට අර යන්නේ ටුවරිස්ට් බෝඩ් එකට මේනේ දණ්ඩ නීති සංග්‍රහය ඔය කාරණා ටිකවත් ප්‍රමාණවත් නැද්ද චමුදිත මේ කියන කන්සෙප්ට් එක සමාජගත කරලා මේ රට විනාශ කරන්න තියෙන මේ සංස්කෘතිය මහා සංස්කෘතියනේ ගහන්නේ මේව ඇතුල් කරනවා හාමුදුරුවන්ට ගහනවා හාමුදුරුවන්ට බනිනවා සෙක්ස් এডুকেෂන් කියන එක මම ප්‍රින්සිපල් කෙනෙක් හාමුදුරුවෝ කියන්නේ මේක මේ වෙබ් එක හාමුදුරුවෝ දැකලා සති 3කට කලින් මේක රටට කිව්වේ නැත්තම් පොට් ටික බෙදනවා අනිවාර්යෙන් සමුදිත ඒකේ අවසාන ප්‍රතිඵලයේ හැටියට ගුරු කලාප 100ක ගුරුවරු සියලු පාසල් වල ප්‍රාථමික නොවන පාසල් වල ද්විතීයික පාසල් වල 6 වසරට උගන්වන ඉංග්‍රීසි ගුරුවරු ටික ඔක්කොම ට්‍රේනින් කළා ඉවරයි. ඒක මේ PDF එකෙන්මයි. මේකෙන් වෙබ් එක තියෙනකෙන්මයි. ඔව්. එතකොට එහෙනම් සමුදිත මේ කාටවත් අහුන්නේ නැහැ කියමුකෝ. එහෙනම් අපිට කියන්න තියෙන්නේ මේ ට්‍රේනින් එක ප්‍රතිසංස්කරණ කරන්න මදි කියලානේ. ගුරුවරුන්ට දීපු ට්‍රේනින් එක මදියි. පොතේ තියෙන දේ ගුරුවරු දන්නේ නැහැ. පොතේ තියෙන විෂයාධ්‍යක්ෂකරු දන්නේ. එහෙනම් එහෙම මතු පිටින් අත ගන්න එකක්ද චමුදිත මේ ගෙනල්ලා අතාරින්න රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. දැන් මේගොල්ලෝ පිලස් 5ක් කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. මේක ගුරු පුහුණුව එකක්. එතකොට මේ දරුවන්ට මේ ලබා දෙන මේව එක තව එකක්. ඊට පස්සේ
මේ තියෙන්නේ curriculum development, human resource development, development of infraction facilities and education administrative reforms, assessment and evaluation, public award awareness and promotions. කො මේ public awareness and promotion ඔයාට ආවද මේ ප්‍රතිසංස්කරණ ගැන? ආවේ නෑ. ප්‍රතිසංස්කරණයක් කියන්නේ අවුරුදු 3ක් 4ක් 5ක් සමාජයේ දැන් මේ කතා වෙන්නේ. දැන් මොඩියුල් වල තියෙන අකුරු කතා කරනවා, වැරදි කතා කරනවා, මේවා කතා මේ වගේ සමාජ සංවාදයක් කතිකාවතක් ඇති වෙලා ආගමික සමාජයේද මේක දෙන්නේ මේ 6 පන්තියනේ මේ කතාව. 6නේ යන්නේ. 6 කියන්නේ ශිෂ්‍යත්වල 3 ලක්ෂ ගණන් දරුවෝනේ. 3,17,000ක් තියලා තියෙනවා. පොත් ලක්ෂ 4ක් විතරද? ගුරුවරුන්ටත් යනවනේ පොත් මේ මොඩියුල්ස් ඒතකොට ලක්ෂ 4ක් විතර පොත් ප්‍රමාණයක්. කෝටි 6ක් කියන්නේ ඒකට. ඔව් ඒතකොට ට්‍රේනින් වලට ගියපු ඒවා ට්‍රේනින් ගුරුවරුන්ටත් ගෙව්වා ගමන් වියදම් පවා. ගෙව්වා. කෑම්බීම දුන්නා. හිතන්නකෝ ලංකාවේ කොච්චර 6 වසර ගන්න ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවද කියලා. දැන් එක ඉස්කෝලේ එක්කෙනා නෙමෙයි. දැන් ඔබ ගිය පාසල වල සමාන්තරයෙන් 6ක් 7ක් තියෙනවනේ. දැන් රාජකීය විද්‍යාලයක රොයල් එක වගේ විශාල ගත්තා වැඩි. ඒතකොට ගුරුවරු මේ ඉස්කෝලේ සහභාගී ගුරු. දැන් හාමුදුරුවෝ මට කියන්න හාමුදුරුවෝ විදුහල්පති ස්වාමින් වහන්සේ නමක්නේ. දැන් ඔය හාමුදුරුවන්ගේ ඉස්කෝලේනොත් යන්නේ නැතිනේ ඔය ට්‍රේනින් එකට. ඔය ට්‍රේන් එකට ගියපු ගුරුවරු හාමුදුරුවෝ ඇවිල්ලා දැනුවත් කරනවද හාමුදුරුවෝ අද අපි මේ මගේ සම්ප්‍රදායක් තියෙනවා. මම මේ මාධ්‍යයට කියන්නේ බොරුවක් කියන්න බෑනේ මට. මේ එළියේ වැඩසටහනකට මොකක් හරි පුහුණුවකට සැසියකට ගියොත් එහෙම මම පොතක් තියලා තියෙනවා. ඒ පොතේ ලියලා මට ඒක බ්‍රීෆ් කරලා මගෙන් අස්සනක් දාගන්න. හරි. ඒ ගුරුවරු කොහෙවත් අවස්ථාවක ඒ කරුණ වලින් තමයි මේක මතුවෙන්නේ මට. එහෙමයි මතුවෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නෝට් කරා මේක. නෑ මේවා අපි බලනකොට මේක අපිට මතුවෙන්නේ. නෑ මං අහන්නේ ඒක නෙමෙයි. දැන් මේ ට්‍රේනින් වලට ගියපු ගුරුවරියා කෝ ගුරුවරයෙක් හෝ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා කියනවාද හාමුදුරුවනේ මෙන්න එහෙමද වෙන්නේ නැත්තම් මේක අපි දැනගන්නේ කොතනින්ද හරියටම? නෑ මේක ඊට පස්සේ මේක දිග කතාවක් තියෙනවා. මේ බඩී කියන වචනේත් එක්ක අපි ඉස්සරහට ගිහිල්ලා මේක හොයනකොට තමයි අපිට මේවා හම්බෙන්නේ. හරිද? මේක හම්බෙන්නේ මේක මොකද්ද කියලා බලන එක නෙමෙයි මේක මොකද්ද කියලා හොයාගෙන යනකොට. මේක මේ සයිට් එක සර්ච් කරනවා නෙවෙයි මේ පාඩම සර්ච් කරගෙන යනකොට වීඩියෝ එකෙන්. හරිද? එතකොට මේක තවත් ගුරුවරු මට සඳහන් කරපු අය තිබ්බා. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි අපි මේක හොයාගෙන මේ එළිදරව් සිද්ධ කළේ. ඒ නිසා මේ ගුරුවරුන්ට මේක දෝෂාරෝපණය යවන්න බෑ. මොකද ගුරුවරු මේක දැනගත්තයි කියලා ගුරුවරුන්ට කරන්න දෙයක් නැහැ. අද බැරි වෙලාවත් ගමක ගුරුවරයෙක් වුණා නම් ගුරුවරයා ගෙටත් ගෙනිච්චලා මිනිහා අර පොලිස් කාර්යයට වෙච්ච පොලිස් නිලධාරියට වෙච්ච දේ වෙන්නේ ගංජානලට ගිහිල්ලා. හරි? ඒ හින්දා මේක ගුරුවරු නොදැනගෙන හිටියා නෙවෙයි. මේක ගුරුවරු දැනගෙන හිටියා. දැනගත්තයි කියලා මොකද චමුදිත කරන්නේ? ඔයා දැනගත්තොත් ඔයා රටට කියයි. මං දැනගත්තොත් මං රටට කියයි. මේ ගුරුවරයා මොකද කරන්නේ? දැන් මේ සිදුවෙන සිදුවීම් දිහා හැමදාම පැමිණිල්ල මේ ආණ්ඩුව තුල දිගින් දිගටම සිද්ධ වුණා. පැමිණිල්ල විත්තිය වෙලා විත්තිය දඩුවම් වින්දා. හැම දේශයක් ඇතුළෙම. දැන් සංචාරක අමාත්‍යාංශයේත් මේ මාතෘකාවටම අදාළ ලියුමක් ආවනේ. එළ සභාපතිවරණේ චෝදනාව ලවුකුනේ. දැන් පීටි අර ආපදා කල මොකද පනතක් ගෙනාපු වෙලා හදිසි නීති පනත ගෙනාවෙත් මේකම ඇතුල් කරානේ. මේකම ඇති මේක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියන්නේ. අනිත් එක දැන් මේකට අපිට ගහනවනේ හෙට ඉඳලා තවදිරත් ගහන්න ගනි මේක තවත් ප්‍රොමෝට් කරන්න මාව ගෙන්නුවා මේවයි කියන. මං කියන්නේ මේක හෘද සාක්ෂියට එකඟව මේක ගැන විවේචන යම් කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දරුවට මේ .net එක දාලා පෙන්නලා දරුවත් එක්ක විඳලා රටට කියන්නේ අනිත් දරුවෝගේ ජීවිත අත්දැක බැලීම් කරන්න යන්න එපා. දැන් මම හිතන්නේ මේක බ්ලොක් කරලා අලු තියෙන්නේ. ඔව් බ්ලොක් කරපු සයිට් වලට යන්න ඕන තරම් විදි තියෙනවනේ චමුදිත. අර ඒකත් කිව්වයි කියලා ඊට පස්සේ මේ එහෙම නෙමෙයි මේක ගන්න පුළුවන්. බ්ලොක් කරනවා කියලා අපි දන්නවා. මට චමුදිත බ්ලොක් කරායින් පස්සේ සයිට් එක මට නීති ප්‍රශ්නයක් වෙයි කියලා ගුරුවරු 200ක් මට මේක බ්ලොක් කරයි කියන සැකේට මේ මොනවාද ඩවුන්ලෝඩ් කරලා මට වෙලා තියෙනවා. ඒවල තියෙනවා. හාන්දර මේක බ්ලොක් කරා මේව කරා. මේගොල්ලෝ මේ දැන් මේගොල්ලොන්ට තියෙන්නේ මේක නිවැරදි කර ගැනීම නෙවෙයි. වැරද්දක් වුණාම චමුදිත වැරදි නිවැරදි කරගන්න පුළුවන් නේ අපිට. හැබැයි වැරදි වසා ගන්නත් පුළුවන්. වැරදි නිවැරදි කරන්නේ අත්තරදීම් වුණාම. වැරදි වසාගන්නේ ඇත්තටම වැරද්ද වුමනාවෙන් මේක කරපුවාම. දැන් මේගොල්ලෝ ඔබට මාධ්‍යවේදියෙක් විදිහට හිතන විදිහට මේගොල්ලෝ වැරද්ද වහගන්නවද මේගොල්ලෝ වැරද්ද නිවැරදි කරගන්න. මට කියන්න අවසන් වශයෙන් කවුද මේකේ සමස්ත වක්කීම් බාරගත යුත්තේ? අධ්‍යාපන ඇමති. ඇයි ඒ? ගෙදර යා යුතුයි. ඇයි ඒ? එයා වගේ කියන්න ඕනේ. එයා මේක පුන පුනා මතුරු මත රට පුරා ගෙනියන්නේ. ඒතර ඒගොල්ලෝ මේ කන්සෙප්ට් එක මේ රටේ දේශපාලනීය කැමතිවරයෙක් කවුරු හරි වැඩියෙන්ම කිව්වනම් මේ කන්සෙප්ට් එක ගැන අර බෙහෙත් ගැන කිව්වාගේ අර මේ SPC ච්‍යාමන් ඇමතිවරු නෙමෙයි බෙහෙත් ගෙන්නන්නේ. ඇමතිවරු නෙමෙයි බෙහෙත් මේ ඕඩර් කරන්නේ. ඇමතිවරු මේ ටෙන්ඩර් එහෙනම් ඇමතිවරු ඕනේ නැහනේ. එහෙනම් අයි පහුගිය ආණ්ඩුවල ඇමතිවරුන්ට බනින්නේ. ඇයි එහෙනම් කෙහෙලිය හිරේ යවන්නේ? ඇමතිවරුන්ට වගකීමක් නැත්තම් අර මේ මොකද මේ
දියවන්නාවේ තියෙන මොකක්ද ඒක ඇති වැඩක් නැහැ නා. ඒක මොකද අනපන නීති සම්මත කරගන්නේ. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න රටේ ජනාධිපතිවරයා තමයි ප්‍රධාන වෙන්නේ. අධ්‍යාපනය කියලා රටේ සියල්ල. දැන් චමුදිත මේ ප්‍රතිසංස්කරණයේ නිමාව කොතනද තියෙන්නේ? අවුරුදු ඕ ලෙවල් කරොත් මේ 6 වසර නම් 6ක් යනවා. අවුරුදු 2035 36 වෙනකොට තමයි මේකෙන් හදන ළමයා ආර්ථික පුරවැසියෙක් විදිහට රටට එන්නේ. රටේ ආර්ථික ප්‍රතිලාභය ලැබෙන්නේ මේ අධ්‍යාපනයෙන්. දැන් කියන්නේ මේ ලංකාව ගැලපෙන්නේ නැහැ, මේ ක්‍රමයේ වෙනස් කරන්න ඕනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක දැනුත් කල් ඉතුරුත් වෙලා ලංකාවේ මේ පරණ යල්පැන කියපු ප්‍රතිසංස්කරණයක් මේ අධ්‍යාපනයක් එක අපි ඉන්නේ. වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඒ වෙනස් වීම කියන එක ඇතුලේ මේ කියන පාදඩකරණයක් වෙන්න අධ්‍යාපනය දෙන්න හොඳ නැහැ. මේ එක අවුරුද්දක ලක්ෂ 3මාරක් ළමයි මේක ඉගෙන ගත්තොත් මේ ළමයි 11 වසරට යනකොට තව පල්ලෙහා කණ්ඩායම් කීයක් මේක ඉගෙන ගන්නවද? ඊළඟට චමිතද වැදගත්ම දේ තමයි දැන් මේ පාඩමක් ගත්තාම මේකේ කන්ටෙන්ට් එක ලියන්නේ 6 වසරට විතර නෙමෙයිනේ. මේකේ ඊළඟ ඩෙවලොප්මන්ට් එක 7 කොච්චරද? 8 කොච්චරද? 9 කොච්චරද? 10 කොච්චරද? 11ද? මුන් මේකේ ප්‍රැක්ටිකල් එකකුත් දාන්නේ 11 වසරට එනකොට. දාලා 10 කියලා. නෑ මං කියන්නේ මේ පාඩම මෙතනින් ඉවර වෙන්නේ නැහැ නේ චමුදිත. මේ පාඩම අර එක එක බැඳෙනවා නේ. බැඳිලා ඩෙවලොප් වෙනවා. ඒකනේ මේ අධ්‍යාපන විශේෂඥයෝ වෙලා කරන්නේ මේ ලියන්නේ. එතකොට එහෙමනම් මේකේ අවසානයේ කොතනද කියලා හොයලා බලන්න ඕන. දැන් මේක හොඳම දේ තමයි චමුදිත කරන්න ඕනේ. දැන් මේකේ මූල 11 වසරේ නිකන් සැලැස්ම ලියන්න තින්නේ නැහැ ඒකද? දාන්න එළියට. බඩි නෝට් එක සෝරි මේක කොච්චරක් යනවද කියන එක මේ බලන්න පුළුවන් ඉදිරියට වෙන වෙබ්සයිට්. ඒ කියන්නේ ඒව ඇතුළෙත් මේක කොහොමද තියෙන්නේ කියන එක නේ. මේක ඩෙවලොප්මන්ට් මේකේ මේ යහළුවන් හඳුනා ගැනීම 7 වසරේදී කොහොමද කරන්නේ? අනිත් එක චාමුදිත 11 අවයසේ 12 වසරේ ළමයෙක්ගේ මෙන්න මේ ඩීටේල් බලන්නකො මේගොල්ලෝ අරන් තියෙන මේ මොනවාද මේ බඩියෝ බඩි කියන යාළුවෝනේ age country interest height weight favorite food ambition යාළුවෙකුට අවශ්‍යද ඉස්සර අර පෙන් පෑල් කියලා පෑන යාළුවෝ කියලා කැමති සින්දුව කැමති නළුවා පොඩි සුන්දර දේවල් ටිකක් එක්කනේ හොමාරුනේ ගණ දෙනු. දැන් මේක කෙලින්ම අහන්නේ අහවල් එකටම ගැලපෙන සුදුසුකම් ටිකම තමයි අහලා දෙන්නේ මේ ප්‍රොමෝට් කරන වැඩේටම. ඒ නිසා දැන් අලුත්ින්ම වැඩේ පටන් ගන්න තියෙන චමුදිත හරිනි කාන්තාවක් හරිනි සමග හිටගමු කියලා. හරිනි සමග හිටගත්තත් කමන්නේ හැලවුණත් කමන්නේ. හැබැයි මේ රටේ දරු පරම්පරාව ආරක්ෂා කරගැනීමේ වගකීම ඉතිහාසෙත් අපි දැරුවා. අනාගතයේත් අපි දරනවා ඔය මඩ බයිලා වලට අපි බය වෙන්නේ. ඉංග්‍රීසි මොඩියුලට ඇතුළත් වූ මේ පිරිමි සමලිංගික වෙබ් අඩවිය පිළිබඳව ආందోලනය තවමත් රට තුර තියෙනවා. මේ එය රටට ගෙන ස්වාමින් වහන්සේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ සමග ඒ සාකච්ඡාවට පිවිසි. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි දරවසන්නේ.